Hello guys, ඉතින් අද අපි කතා කරන්න යන්නේ The Tribal Chief Head of the Table OTC හෙවත් Roman Reigns ගැනයි. ඉතින් අද ඔහුගේ අතීතය වර්තමානය සහ අනාගත තත්ත්වය පිළිබඳ අපි කතා කරන්න සූදානම්. WWE ඉතිහාසය තුළ සහ වර්තමාන අනාගතය තුළ ඔහු දැනට සිදු කරමින් සිටින කටයුතු ගැන අපි මේ වීඩියෝ එකේදී බලමු. රෝමන් රේන්ස්ගේ ඇත්ත නම ලියටි ජෝසප් ජෝයි ඇනෝවායි ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහුගේ උපන්දින 1985 මැයි 25 වන දිනට එදී ඇත. ඇනෝවායි අයිලන්ඩ් වල තමා උපත ලබා ඇත්තේ. 2025 දී රෝමන් රේන්ස්ගේ වයස අවුරුදු 40ක්. උස අඩි 6යි අඟල් 3ක් වන මොහුගේ බර 120 කිලෝග්‍රෑම්. 2014 ගලිනා බෙකර් සමග විවාහ වෙනවා. ඒ වගේම මේ වෙද්දී නියුන් දරුවන් යුගල් 2ක් සහ දියණියක් සිටින බවට වාර්තා වෙනවා. දියණියගේ නම ජොෙල් ඇනෝවායි ලෙස සඳහන් කර තිබේ. ඉහත ටැග් ටීම් ශූරතා දෙක දරා සිටින්නේ වයිල් සැමෝවන්ස් කියන සික ඇනෝවා සහ ඇෆා ඇනෝවායි. මෙහිදී රෝමන් රේන්ස්ගේ පියා වෙන්නේ සිකෝ ඇනෝවායි කියන පුද්ගලයා. ඊට පස්සේ සොලොෆාෆතු ජූනියර් හෙවත් රිකීෂි ඔබට දකින්න පුළුවන්. ඔහු රෝමන් රේන්ස්ගේ අංකල් කෙනෙක්. ඊට පස්සේ උමාගා ඉන්නවා රිකීෂ්මිගේ මල්ලි උමාගා. ඒ වගේම යොකොසුනා ඉන්නවා. ඒ වගේම සෑම් ෆාතු. ජෙකොබ් ෆාතු වර්තමානයේ ස්මැක්ඩවුන් වල සෙල්ලම් කරන ජෙකොබ් ෆාතුගේ තාත්තා තමයි සෑම් ෆතු කියන්නේ. සෑම් ෆතු ඇවිල්ලා ටොංගා කිඩ් ලෙස හඳුන්වනවා. සොලොෆා ෆතු ජූනියර් කියන රිකීෂ්මිගේ නියුන් සහෝදරයා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම උමාගත් රිකීෂ්මිගේ සහෝදරයෙක් වෙනවා. ඉතින් ගයිස් මම මෙතනදි මීට ඩීටේල් පැහැදිලි කරන්න යන්නේ අපි ඇනෝවායි ෆැමිලි ට්‍රී එක ගැන වෙනම වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. මේ ඉතින් මම ඔයාලා දැනුවත් කරන්න තෝරාගත් ප්‍රෝග්‍රෑම් කිහිපයක් පමණයි. මේ ඔක්කොම මෙතනින් සිකෝ ඇනෝවායි සහ ඇෆා ඇනෝවායි රෝමන් රේන්ස්ගේ බාප්පයි තාත්තයි අනිත් කට්ටිය ඔහුගේ නෑදෑ වෙන අංකල්ලා කීප දෙනෙක් විතරයි. 2012 නොවැම්බර් 18 සර්වයිවර් සීරීස් ඉවෙන්ට් එකේදී නොහිතපු ලෙස රෝමන් රේන්ස්, ඩීන් ඇම්බ්‍රූස් සහ සෙත් රෝලින්ස් නව ෆැක්ෂන් එකක් හදාගෙන ඩෙබියුට් වීමක් සිදු වෙනවා. එහිදී ආපු ගමන්ම රයිබැක්ට පහර දීලා ෂීල්ඩ් බාම් එකකුත් ගහනවා. ඊට පසුව CM Punk චැම්පියන්ෂිප් එක සේව් කරගන්නවා. පසුව ඔවුන්ගේ ද ෂීල්ඩ් නාමය සහ ඔවුන්ගේ කණ්ඩායම හඳුන්වා දෙනවා. 2013 දී ද ෂීල්ඩ් ජෝන් සීනා රයිබැක් ෂේමස් ඩැනියල් බ්‍රයන් කේන් අන්ඩර්ටේකර් වැනි සුපිරි මල්ලවපුර ක්‍රීඩකයන්ව ඩොමිනන්ස් කරනවා. 2013 දී ඩීන් ඇම්බ්‍රූස් යුනයිටඩ් ස්ටේට්ස් ටයිටල් එකත් සෙත් රෝලින්ස් සහ රෝමන් රේන්ස් ටැග් ටීම් ශූරතාවයක් දිනා ගන්නවා. ඒ වගේම 2013 අගභාගයේ වන විට බොහෝ විට ෂීල්ඩ් එක WWE යාඩ් එක රන් කරමින් හිටියා. ඒ වගේම වයිට් ෆැමිලි එකත් සමගත් රයිවල් එකක් ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් 2014 දී ෂීල්ඩ් vs ඔතොරිටි මැච් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. එහිදී ද ෂීල්ඩ් vs එවලූෂන් මැච් එක 2014 ගියා බැටිස්ටා, ට්‍රිපල් H, රැන්ඩි ඕර්ටන් vs සෙත් රෝලින්ස්, ඩීන් ඇම්බ්‍රෝස් සහ රෝමන් රේන්ස්. කෙසේ වෙතත් 2014 ජූනි 2 වෙනිදා ද ෂීල්ඩ් එක බ්‍රෝක් අප් වෙනවා. සෙත් රෝලින්ස් ටීම් එක පාවා දීමක් නිසා ඔහු ඔතොරිටි සමග යනවා. රෝමන් රේන්ස් සහ ඩීන් ඇම්බ්‍රූස් තනි වෙනවා. පසුව ඔවුන් දෙදෙනාද කණ්ඩායමෙන් ඉවත් වෙනවා. නමුත් 2019 කාලයේදී නැවත රීයුනියන් එකක් සිදු වුණා. නමුත් ඩීන් ඇම්බ්‍රූස් ආයතනයෙන් හැර යාම නිසා 2019න් පසු කිසිදු කාලයක් තුළ ෂීල්ඩ් රීයුනියන් එකක් අපිට දකින්න හම්බුන්නේ නැහැ යාළුවනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා 2027 හරි කොන්ට්‍රැක්ට් එක අවසන් වුණොත් ඩීන් ඇම්බ්‍රූස් WWE එකට රිටර්න් වෙයි කියලා. ඉතින් අපි හැමෝම ඒ ගැන බලාපොරොත්තුෙන් සිටිමු. ඉතින් රෝමන් රේන්ස් ටැග් ටීම් ටයිටල් එක එක් වතාවක්, යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන්ෂිප් එක එක් වතාවක්, ඉන්ටර්කන්ටිනෙන්ටල් චැම්පියන්ෂිප් එක එක් වතාවක්, WWE චැම්පියන්ෂිප් එක 4 වතාවක් සහ 2015 රෝයල් රම්බල් එක ජයග්‍රහණය කරා. ඒ වගේම WWE යුනිවර්සල් ටයිටල් එක දෙපාරක් සහ අවසානයේදී අන්ඩිස්පියුටඩ් WWE යුනිවර්සල් චැම්පියන්
WWE චැම්පියන් සහ යුනිවර්සල් චැම්පියන් දෙක එකතුවක් ලෙස අවසානයේ දකුණුත පැත්තේ දැක්වෙන ටයිටල් එක රෝමන් රේන්ස්ට ත්‍රිපල් එච් ඉතින් දින 10 කම්ප්ලීට් කරාට පස්සේ ලබා දුන්නා. නමුත් අවාසනාවන්ත ලෙස රෝමන් රේන්ස් පළවෙනි සැරේ යුනිවර්සල් ටයිටල් එක බ්‍රොක් ලෙස්නර්ට එරෙහිව සටන් කරලා දිනුවද ඔහු විසින් පසුව නවුන්ස් කරා 2007 දී රෝමන් රේන්ස්ගේ ලියුකේමියා තත්ත්වයක් බ්ලඩ් කැන්සර් එකක් මේක හඳුනා අරගෙන 2018 ඔක්තෝබර් වල කිව්වා යුනිවර්සල් චැම්පියන් එක යට ඩ්‍රොප් කරන්න වෙනවා කියලා. මොකද එයාට මෙඩිකල් ට්‍රීට්මන්ට් ගන්න. හැබැයි එයා කිව්වා 2019 ෆෙබ්‍රුවරි කිව්වා මම ආය රිටර්න් වෙනවා මීට වැඩිය ශක්තිමත් විදිහට කියලා. හැබැයි කිව්වා වගේම 2020 සමර්ස්ලෑම් එකේදී තමා පොරාය රිටර්න් වුණේ. එවකට යුනිවර්සල් ටයිටල් එක තිබ්බේ ෆීන් බ්‍රේ වයිට් ගාව. සමස්ලෑම් වල රිටර්න් වෙලා දෙන්නට බ්‍රවුන් ස්ට්‍රෝමන්ටයි ෆීට් ඇටැක් කළා. ඊට පස්සේ කිව්වා වගේම ආයි යුනිවර්සල් ටයිටල් එක පේබැක් කළ මැච් එක අතරතුරදී ඇවිල්ලා කොන්ට්‍රැක්ට් එක සයින් කරලා මැච් එකට ජොයින් වෙලා දෙදෙනාටම පුටු පාරවල් ඉල්ල කළා මේ යුනිවර්සල් ටයිටල් එක රෝමන් රේන්ස් එදා ජයග්‍රහණය කරා. පසුව ජේ උසෝ සමග දෙපාරත් තරඟවැදී ට්‍රයිබල් චීෆ් වෙන නාමය රෝමන් රේන්ස් විසින් අත්පත් කරගත්තා. උලා ෆලා මාලය ඔහුගේ තාත්තගේ සහෝදරයයි සිකෑනුව සැෆානුව විසින් රෝමන් රේන්ස්ට අවසානයේ පිරිනමනවා. ඊට පසුව ජේ උසෝ සහ ජිමි උසෝ රෝමන් රේන්ස්ගේ ෆික්ෂන් එක සමඟ එකතුවී බ්ලඩ් ලයින් නම් නව කණ්ඩායමක් WWE ඉතිහාසය තුළ පිහිටවනවා. පසුව ජේ උසෝ සහ ජිමි උසෝ ඇතුළු සහය සහිතව රෝමන් රේන්ස් බොහෝ මල්ලෝපර ශූරයන් ඩොමිනන්ස් කරනවා. මොකද චීටිං කරලා ලෝම්ලෝ ප්‍රහරවල් එල්ල කරමින් සේබියම්ස් ෆිම් බැල ජෝන්සීන බ්‍රොක්ලේන්ස්න සහ තව එකී නොකී මල්ලපොර ශූරයන් කීප දෙනෙක්මම ඩොමිනන්ස් කරා රෝමන් රේන්ස් ඒ කට්ටියගේ සහය ඇතුව. ඒ වගේම 2021 පැවති සමස්ලෑම් තරගේ ජෝන්සින සහ රෝමන් රේන්ස් අතර හොඳ ෆියුට්යක් තිබ්බා. එහිදී බ්‍රොක් ලෙස්නර්ගේ රිටර්න් එක අපිට බලාගන්න පුළුවන් වුණා. පසුව රෝමන් රේන්ස් සමග බ්‍රොක් ලෙස්නර් ක්‍රවුන් ජුවල් මැච් එකක් තිබුණද එහිදී ඌසෝස්ලාගේ මැදිහත්වීම මත බ්‍රොක් ලෙස්නර් එහිදී පරාජයට පත් වුණා. පසුව බ්‍රොක් ලෙස්නර් රොයල් රම්බල් තරගය ජයග්‍රහණය කර රෙසල්මේනියායි රෝමන් සමග විනර් ටේක්ස් ඕල් එකන WWE චැම්පියන්ෂිප් එකයි WWE යුනිවර්සල් චැම්පියන්ෂිප් යන දෙකටම සටන් කරා. එහිදීද බ්‍රොක් ලෙස්නර්ට සුපුරුදු පරිදි පරාජයවීමට සිදුවුණා රෝමන් රේන්ස්ගේ ජේ උසෝ සහ ජිමි උසෝගේ මැදිහත්වීම සහ රෝමන් රේන්ස්ගේ හොර කිරීම මත සහ පෝල් හේමන් බෙට්‍රේ කරා බ්‍රොක් ලෙස්නර්. ඉතින් එහිදී තමා මේ රෝමන් රේන්ස් විසින් WWE Undisputed Universal Championship එක ජයග්‍රහණය කරලා බෙල්ට් දෙකම එයාගේ අතන ගත්තේ. පසු ඩ්‍රිව් මැකින්ටයර්ගේ මැච් එක අතරතුරදී සොලෝ සිකෝවා යන ජේ උසෝ සහ ජිමි උසෝගේ බාල සහෝදරයාද බ්ලඩ් ලයින් ෆික්ෂන් එකට එකතු වුණා. ඊට අමතරව සිංගල් සෝලෝ ප්ලේ කෙනෙක් වන සේමී සේන් ද මේ බ්ලඩ් ලයින් ෆික්ෂන් එකට රෝමන් රේන්ස් සමග එකතු වුණා. හොනරරි රූස් ලෙසින් ඔහුව රෝමන් රේන්ස් නම් කල්ලා ඌට ෂර්ට් එකකුත් දුන්නා. අවසානයේදී රෝමන් රේන්ස් තමාගේ බලය WWE ආයතනය තුළ පතුරවමින් සියලුම ක්‍රීඩකයන් ඩොමිනන්ස් කරමින් ඔහු සහ ඔහුගේ කසින් වන ජේ උසෝ ජිමි උසෝ ටැග් ටීම් අන්ඩිස්පියුටඩ් ටැග් ටීම් ශුරතාවය රැන්ඩි ඔර්ටන් සහ මැට් රිඩල්ට එරෙහිව සටන් කර ඒද දිනාගනිමින් WWE රජ්ජුරුවන් ලෙස ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදු කරමින් ඉදිරියෙන් ගියා. නමුත් අවාසනාවන්ත ලෙස ජේ උසෝ සහ ජිමි උසෝ අවසානයේදී රෝවන්ට විරුද්ධව එක් වුණා. ඊට පසුව ජේ උසෝට ජිමි උසෝ එරෙහි වුණා. රෙසල්මේනියා වල උන් දෙදෙනාගේද සටනක් පැවැත්වුණා. පසුව රෝමන් රේන්ස් 2024 රෙසල්මේනියා 40 එකේදී කෝඩි රූඩ්ස්ට පරාජය වුණා. පසුව රෝමන් රේන්ස් එහෙම්මම ඇබ්සන් වුණා. ඔහු WWE වලට බොහෝ කාලයක් නොපැමිණි හේතුවෙන් සොලෝ සිකෝවා නව ට්‍රයිබල් චීෆ් ලෙස තමන් සුදුසු යැයි තනියම ප්‍රකාශ කරමින් ඔහු
නව බ්ලඩ් ලයින් එකක් සාදාගත්ත අතර වයිස් මෑන්ඩ්ස් පෝල් හේමන් නවත්තා. පසු රෝමන් රේන්ස් සමර්ස්ලෑම් වල බෑඩ් බ්ලඩ් ඉවෙන්ට් එකේ රිටර්න් වෙලා සොලෝසිකෝට පහර දී පසුව OG බ්ලඩ් ලයින් vs නිව් බ්ලඩ් ලයින් සර්වයිවර් සීරීස් තරගයක්ද පැවැත්වුණා. එහිදී රෝමන් රේන්ස් තරගය පරාජය කරමින් ජයග්‍රහණය කරපු අතර ට්‍රයිබල් කොම්බැට් යටතේ රෝමන් රේන්ස් සොලෝසිකෝවට එරෙහිව සටන් කරමින් උලා ෆලායක නැවත දිනාගත්තා. ඒ අනුව OTC1 එවත් ඔන්ලි ට්‍රයිබල් චීෆ් රෝමන් රේන්ස් ලෙසින් නැවත වරක් ඔහුගේ නම නිරවශයෙන් තහවුරු කරගත්තා. මේ වන විට OTC1 ලෙස හැඳින්වෙන රෝමන් රේන්ස් සෙත් රෝලින්ස් ගේ විෂන් කණ්ඩායමත් සමඟ රයිවල්ලයක් ඇති කරගෙන තින. ගැන රෝමන් රේන්ස් ගියවසෝ ජිමියසෝ සහ සෙත් රෝලින්ස් බ්‍රොන්සන් රීඩ් ඇන් බ්‍රෝන් බ්‍රීක කියන අය දෙනාගේ මේ රයිවල් එක. ඉති මේ විදි රෝමන් රේන්ස් රංගන කටයුතු වලත් යෙදෙනවා. ස්ට්‍රීට් ෆයිට කියන මූවිය එක අකුමත් චරිතයට රංගනින් දායක වෙන්න රෝමන් රේන්ස් කටයුතු කරනවා. ඒ වගේම ලියව්කේමියා මේක විශ් වැනි ව්‍යාපෘතිවලටත් රෝමන් රේන්ස්ගේ මුදල් යෙදවීම් කටයුතු රෝමන් රේන්ස් සිදු කරනවා. ඉදිරියේදී බලන්න පුළුවන් ඊළඟ රෝපිසේඩ් එක රෝමන් රේන්ස් සිටින් තම ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙන්නේ. රෝමන් රේන්ස් ජේ උසෝ සමඟ ගිය සතියේ පැවැත්වුණු රෝ එපිසෝඩ් එකේදී ආයෙ නැවත එකතුවීමක් සිදු වුණා. මම හිතන්නේ නැවත බ්ලඩ් ලයින් පිහිටුවීමක් සිදු කරයි. ඉතින් ගයිස් මම මේ රෝමන් රේන්ස්ගේ WWE ඉතිහාසය තුළ සිදු කතා ඉතා සරලව පැහැදිලිව ගෙනාවා කියලා මම හිතනවා. යම් හෝ අඩුපාඩුවක් තිබුණොත් ඔයාලට පුළුවන් කමෙන්ට් එකකින් අනිත් අයවත් ඒ පිළිබඳව දැනුවත් කරලා මාවත් දැනුවත් කරන්න. එහෙනම් මේක නරඹන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මතක channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා share පාරක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.